බුවන් යාළුවනේ සුබ දවසක් කියලා පිළිගන්නවා. ඉතින් ඔයාලව අද සුපුන් ටෙක් මොබයිල් YouTube channel එකට. ඉතින් යාළුවනේ මම අද වීඩියෝ එකකින් ඔයාලට කියලා දෙනවා. ඔයාලගේ ෆෝන් එක අලුත් ෆෝන් එකක් වුණත් පරණ ෆෝන් එකක් වුණත් යාළුවනේ මේ වෙනකොට පාවිච්චි කරනකොට ෆෝන් එක හිර වෙනවා නම් රත් වෙනවා නම් ඉක්මනින් බැටරි බය වෙනවා නම් ඉතින් යාළුවනේ වැඩක් කරගන්න ගිහපුවාම ෆෝන් එකේ අපිට ඕන වෙලාවට කරගන්න බෑ. ගොඩක්ම ස්ලෝ. ඉතින් ඔයාලගේ ප්‍රශ්න තියෙනවා නම් ඕනම කෙනෙක් යාළුවනේ තේරෙන විදිහට තේරුම් ගන්න පුළුවන් විදිහට හදාගන්න කොහොමද කියලා මම අද වීඩියෝ එකකින් කතා කරනවා. හරි යාළුවනේ අපි ඉන්ට්‍රෝ වීඩියෝ එකකින් පස්සේ වීඩියෝ එකට ගිහලා කතා කරමු. මොනවද මේ ක්‍රම ටික කියලා. ඉතින් ඔයාලා මුලින්ම මේ වගේ වටිනා වීඩියෝ නොමිලේ දිගටම බලන්න channel එක subscribe කරලා bell icon එකත් click කරගෙනම අපි වීඩියෝ එකට යමුකෝ යාළුවනේ. මම මුලින්ම ඔයාලත් එක්ක කතා කරලා ඉන්නම්. අපි ෆෝන් එකක් අරගෙන ටික කාලයක් පාවිච්චි කරනකොට යාළුවනේ මුලින් ගත්තා වගේ ස්පීඩ් එකක් ඒ වගේම යාළුවනේ කිසිම වැඩක් කරගන්න බෑ යාළුවනේ. හිර වෙනවා රත් වෙනවා ෆෝන් එක. ඒ වගේ වෙන්න බලපාන ප්‍රධානම හේතුව ගැන ඉතින් යාළුවනේ අපි ෆෝන් එකක් ගත්ත ගමන් අනිවාර්යෙන් කරන්න අපි පාවිච්චි කරන social media apps ටික දාගන්නවා. ඒ වගේම ඔයාලා තව මොන හරි game play කරනවා නම් games දාගන්නවා. ඒ වගේම යාළුවනේ ඔයාලගේ ෆොටෝ එකක් කාර්යම edit කරගන්න අවශ්‍ය application එකකුත් ඔයාලා වුණොත් යාළුවනේ දාගන්නවා. ඉතින් අපේ ෆෝන් එකේ යාළුවනේ අපි මේ දාගන්න app කාලයක් යනකොට සතියක් මාසයක් වගේ පාවිච්චි කරනකොට යාළුවනේ මේ app වල එකතු වෙන අනවශ්‍ය data හින්දා අපේ ෆෝන් එකේ තියෙන storage එකෙන් යාළුවනේ ගොඩක් ඉඩ ප්‍රමාණයක් මේ apps වලට නිකරුණේ වැය වෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනත් මේ ෆෝන් එකේ මගේ ෆෝන් එකේ storage space එකට ආපුවම යාළුවනේ ගොඩක්ම තියෙන මේ විදිහට බලා ගන්න පුළුවන් මේ app and data කියන එකට තමයි යාළුවනේ ගොඩක්ම GB ප්‍රමාණයක් වැය වෙලා තියෙන්නේ. ඉතින් බලා ගන්න පුළුවන් මගේ ෆෝන් එකේ storage එක GB 128යි. ඉතින් යාළුවනේ ඒකෙන් 108ක් වෙන්නම GB 19ක් ඉතුරු වෙන යාළුවනේ ෆෝන් එකේ ගොඩක්ම storage එක පිරලා තියෙන්නේ. ඉතින් ඒකිනුත් වැඩි හරියක් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනින් මේ විදිහට මේ apps වලට තමයි යාළුවනේ ගොඩක් මේ data ප්‍රමාණයක් වැය වෙලා තියෙන්නේ. ඉතින් අපි බලමු දැන් කොහොමද අපි කාලයක් යනකොට මේ app වල යාළුවනේ හැමදාම එකතු වෙන මේ data ටික අනවශ්‍ය data clear කරගන්න කියලා. ඒ වගේම මේ අපි ඒක හරියාකාරව කරගන්න ඕනේ යාළුවනේ. ඒකත් මම ඔයාලට අයි මම එහෙම කිව්වේ කියලා ඉස්සරහට කතා කරන්න වීඩියෝ එකේ. හරි යාළුවනේ ඉතින් ඔයාලා පළවෙනියටම ඔයාලගේ ෆෝන් එකේ තියෙන setting app එක මෙන්න මේ විදිහට open කරගන්න. හරි ඊට පස්සේ යාළුවනේ මගේ ෆෝන් එකේ නම් setting වලට ආපුවම මේ වගේ තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් යාළුවනේ හැම ෆෝන් එකක්ම මේ වගේ තියෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි මම මේ කියන setting යාළුවනේ ටිකක් වෙනස් වුණත් අනිවාර්යයෙන්ම ෆෝන් එක තියෙනවා. ඔයාලගේ ෆෝන් එකේ විදිහට ඔයාලා කොහොමද තියෙන්නේ කියලා බලලා හොයාගන්න යාළුවනේ. මම ඒකත් කියන්නම්. මෙතන මේ වගේ යාළුවනේ ෆෝන් වල උඩ search bar එකක් තියෙන කට්ටිය මෙතනින් යාළුවනේ කෙලින්ම search කරගන්න about phone කියලා. එහෙම නැති කට්ටිය යාළුවනේ මගේ මෙතන පෙන්නන උඩින්ම යාළුවනේ දැන් තමයි about phone කියලා. එහෙම නැති කට්ටිය යාළුවනේ මෙතන search bar එකෙන් මම කලින් කිව්වා වගේ search කරගන්න about phone කියලා. එහෙම නැති කට්ටිය යාළුවනේ පල්ලෙහාට යනකොට යාළුවනේ සමහරක් ෆෝන් වල තියෙනවා system වලට ගියපුවම මේ about phone කියන setting එක තියෙනවා. හරි ඔයාලගේ ෆෝන් එක යාළුවනේ ඔයාලා මෙන්න මේ විදිහට about phone කියන setting එක උඩ එකපාරක් මේ විදිහට click කරගන්න. හරි ඊට පස්සේ යාළුවනේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ storage කියලා තැනක් තියෙනවා. ඔයාලා මේ storage කියන තැන උඩ එකපාරක් මේ විදිහට click කරගන්න. ඉතින් යාළුවනේ හැම ෆෝන් එකක්ම මේ වගේම නැති වෙන්න පුළුවන්. හැබැයි තියෙනවා අනිවාර්යෙන් යාළුවනේ මේ settings වල හොයාගන්න ඔයාලගේ ෆෝන් එකේ. හරි යාළුවනේ ඊට පස්සේ මම අර වීඩියෝ එකේ මුලින් කතා කරා වගේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ storage space එක බලා ගන්න පුළුවන් තැනට අපි වෙනවා. හරි යාළුවනේ ඊට පස්සේ මෙතන තියෙනවා මේ apps and data කියලා තැනක්. ඉතින් ඔයාලා ඒක උඩ පොඩ්ඩක් එකපාරක් click කරගන්න මෙන්න මේ විදිහට. හරි ඊට පස්සේ යාළුවනේ මෙතන මේ app details යට තියෙනවා අපේ ෆෝන් එකේ ගොඩක්ම යාළුවනේ ඉඩ ප්‍රමාණයක් වැය වෙලා තියෙන apps. ඒ කියන්නේ අපි නිතරම පාවිච්චි කරන application ඔයාලා බලා ගන්න පුළුවන්. මගේ මේ gallery app එකේ GB 11ක් තියෙනවා. ඒ වගේම TikTok එකේ එක GB 2කට කිට් වෙන්න තියෙනවා. ඉතින් යාළුවනේ මේ වගේ මේ තව application තියෙනවා මේ විදිහට ඔයාලා බලා ගන්න පුළුවන්. හරි යාළුවනේ මම ඔයාලට මේක මේ අනවශ්‍ය data ටික clear කරගන්න කොහොමද කියලා මම නිතර පාවිච්චි කරන application එක උදාහරණයක් අරන් යාළුවනේ ඔයාලට කියලා දෙන්නම්. මම මෙතනින් මේ විදිහට මේ Clash of Clans game එක යාළුවනේ මම play කරන මම මේ game එක කොහොමද කරන්න කියලා කියලා දෙන්නම්. හරි ඔයාලා නිතර පාවිච්චි කරන මේ app එක උඩ මේ විදිහට click කරගන්න. හරි ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ යාළුවනේ මෙන්න මේ විදිහට clear all data කියලා තැන. ඉතින් ඔයාලා මෙන්න මේක උඩ එකපාරක් click කරගන්න ඕනේ. හරි ඊට පස්සේ යාළුවනේ මෙතන මේ clear all data කියලා මේ වගේ message එකක් එනවා. ඔයාලා මේක okay කරගන්න කලින් ඔයාලා දෙයක් මතක තියාගන්න මම අර වීඩියෝ එකේ මුලින් කිව්වා වගේ. ඉතින් යාළුවනේ ඔයාලා TikTok YouTube වගේ ඒ වගේ application වල යාළුවනේ මේ විදිහට data clear කරනවා නම් මේ data clear කරපුවාම මේ app එක reset වෙනවා. ඒ කියන්නේ යාළුවනේ අපි Play Store එකකින් අලුතෙන්ම application එක download කරගත්තා වගේ තමයි තියෙන්නේ. ඉතින් ඔයාලා මේ විදිහට data ටික clear කරගන්න නම් ඔයාලගේ TikTok YouTube ඒ වගේ application වලට ආපහු log වෙන්න අවශ්‍ය emails password බලාගෙන ඉතින් යාළුවනේ මේ data ටික clear කරගන්න කියලා ඔයාලට මතක් කරනවා. හරි ඔයාලා මෙතනින් මේ එන message එක okay කරගන්න. හරි යාළුවනේ මම ඊළඟට ඔයාලට කියලා දෙන්නම් මේ ෆෝන් එකක් රත් වෙන්න හිර වෙන්න බලපාන තවත් ප්‍රධානම හේතුවක්. ඉතින් ඔයාලගේ ෆෝන් එක යාළුවනේ ඕනම කෙනෙක්ගේ ෆෝන් එකේ අනිවාර්යයෙන්ම තියෙනවා. ඔයාලගේ ෆෝන් එකේ තියෙන ඇප්ලිකේෂන් ඔයාලා සතියකට සැරයක් වගේ පාවිච්චි කරන උදාහරණයක් විදිහට යාළුවනේ නිතරම පාවිච්චි කරන්නේ නැති apps ඔය Daras app එක තියෙනවා. ඒ වගේම යාළුවනේ ඔය ඔයාලා ෆොටෝ එඩිට් කරන apps තියෙනවා. ඉතින් ඔයාලා නිතරම පාවිච්චි කරන්නේ නැහැ මේ apps. ඉතින් යාළුවනේ සමහර ගේම් තියෙනවා ඔයාලා නිතරම play කරන්නේ නැහැ. ඉතින් මේ වගේ apps ටික ගොඩක් තියෙනවා. ඉතින් යාළුවනේ ඔයාලගේ ෆෝන් එකේ data on කරපු ගමන් ඔයාලා දන්නේ නැති වුණත් මේ app පාවිච්චි කරේ නැතත් යාළුවනේ මේ app background එකේ දන්නේ නැහැ. ඔයාලට සමහර ෆෝන් වල නම් මේ විදිහට notification panel එක පල්ලෙහාට අරගත්තාම මෙතන උඩින් බලා ගන්න පුළුවන් today GB කොච්චරක් අපි පාවිච්චි කරලා තියෙනවද. ඉතින් යාළුවනේ මේ මාසය තුල GB කොච්චර පාවිච්චි කරලා තියෙනවද කියලා. ඉතින් යාළුවනේ සමහර විට ඔයා කිසිම වැඩක් නොකර තිබුණා වුණත් ඔයාලට බලා ගන්න පුළුවන් මේ වගේ විශාල data ප්‍රමාණයක් අද දවසේ තුලට වැය වෙලා තියෙනවා කියලා ඉතින් බලා ගන්න පුළුවන්. එහෙම notification panel එකේ පෙන්වන්න නැති කට්ටිය යාළුවනේ මෙතන setting app එකට ඇවිල්ලා ඔයාලගේ setting වලට ගිහපුවම යාළුවනේ තියෙනවා මේ data usage කියලා තැන. ඉතින් එතනින් බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට
අපේ ඩේටා වැය වෙලා තියෙන විදිහ යාළුවනේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මොනවද වැඩිපුර ඩේටා වැඩි වැය වෙලා තියෙන්නේ කියලා. ඉතින් යාළුවනේ උදාහරණයක් විදිහට මම මෙතන කියන මම මෙතන නිතරම පාවිච්චි කරන නැති ඇප්ලිකේෂන් එකක් අරගෙන යාළුවනේ මේ වගේ මම යාළුවනේ මෙතන මේ Red Note කියන ඇප් එක මෙන්න මේ විදිහට ක්ලික් කරලා ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන මේ පල්ලෙහාන් තියෙනවා යාළුවනේ මොබයිල් data sim 1 මොබයිල් data sim 2 ඒ වගේම යාළුවනේ background data කියලා මෙන්න මේ වගේ ටික් ලකුණු ටිකක් තියෙනවා. ඉතින් යාළුවනේ ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට අප හෝම් පේජ් එකට යන්න ඔයාලා නිතර ඉන්න වගේ පාවිච්චි කරන්නේ නැති ඇප්ලිකේෂන් එකක් උඩ මෙන්න මේ විදිහට ඔබාගෙන ඉඳලා මෙතන මේ රවුමක් ඇතුළේ තියෙනවා යාළුවනේ සිම්පල් i අකුරක්. අන්න ඒ ලෝගෝ එක තියෙන අයිකන් එකට එකපාරක් ක්ලික් කරපුවම එනවා මෙන්න මේ වගේ තැනකට info වලට. ඉතින් යාළුවනේ ඊට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් මේ data usage කියලා තැනක් තියෙනවා. ඔයාලා ඒක උඩ එකපාරක් මෙන්න මේ විදිහට ක්ලික් කරගන්න. හරි ඊට පස්සෙත් යාළුවනේ ඔයාලට මෙතනින් අර මම කිව්ව තැනටම එන්න පුළුවන්. ඉතින් යාළුවනේ මෙතනින් ඔයාලා මෙන්න මේ පල්ලෙහා තියෙන ටික් ටික යාළුවනේ සේරම ඕෆ් කරගන්න. හරිද? ඉතින් මේ ටික් ටික ඕෆ් කරපුවම වෙන්නේ මොකද්ද කියලාත් මම ඔයාලට කියන්නම්. ඉතින් යාළුවනේ මේ ටික් ටික ඕෆ් කරපුවම වෙන්නේ දැන් අපි මේ ඇප් එක පාවිච්චි කරන data පාවිච්චි කරන්න ඕනේ යාළුවනේ. data connection එකක් තියෙන්න ඕනේ. ඉතින් අපි මේ ටික් ටික ඕෆ් කරපුවාම අපේ sim එකේ data on වෙලා තිබුණත් යාළුවනේ data on වෙලා කියලා පෙන්වනවා. මේ application එක පාවිච්චි කරන්න බෑ අපිට. හරිද? ඒ කියන්නේ app එක open වෙලා load වෙන්නේ නැහැ. ඒ මොකද යාළුවනේ මේ app එකට data connection එක දෙන්නේ නැහැ යාළුවනේ. අපි මේ permission දීලා තියෙන එක තමයි off කරන්නේ. ඉතින් ඔයාලට ඕන වෙලාවට යාළුවනේ නිතර පාවිච්චි කරන්න නැතුව ඉඳලා වගේ පාවිච්චි කරන application වල මෙන්න මේ විදිහට setting ටික off කරලා තියලා යාළුවනේ ඔයාලා අදිස්සියේ පාවිච්චි කරනවා නම් ඉතින් යාළුවනේ මෙන්න මේ විදිහට අදාළ app එක on කරගෙන ආපහු පාවිච්චි කරනවා නම් ඉතින් phone එක හිර වෙන රත් වෙන එක ඒකත් යාළුවනේ phone එක අනිවාර්යෙන් අඩු කරගන්න පුළුවන් තරමක් දුරට. මම ඊළඟට කියලා දෙන්නම් ඔයාලට ෆෝන් එක හිර වෙන රත් වෙන බලපාන තවත් හේතුවක් නිරාකරණය කරගන්න කොහොමද කියලා. ඉතින් යාළුවනේ ඒක කලින් දෙයක් මතක් කරන්න ඕනේ. මම මේ වීඩියෝ හදන්න ගොඩක් මහන්සි වෙනවා. ඉතින් යාළුවනේ ඒකට සාධාරණයක් විදිහට අනිවාර්යෙන් වීඩියෝ ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඒ වගේම ඔයාලටත් යාළුවනේ මේ වගේ වටිනා වීඩියෝ එකක් දාපු ගමන් මගේ අරගන්න නැතුව බලන්න. channel එක subscribe කරලා තියාගෙන ඉන්න කියලා ආරාධනා කරනවා. එතකොට මේ වගේ වටිනා වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලටත් මගේ අරගෙන නැතුව අනිවාර්යෙන් බලා ගන්න පුළුවන් යාළුවනේ. හරි මම දැන් ඊළඟට කියලා දෙන්නම් අපේ ෆෝන් එක මේ වගේ slow වෙන්න බලපාන තවත් හේතුවක්. ඉතින් ඔයාලගේ ෆෝන් වල යාළුවනේ ඔයාලා ෆෝන් එක ගත්ත දවසේ ඉඳන් මෙන්න මේ ඔයාලා නොදන්න app ගොඩක් තියෙනවා ෆෝන් එකේ. ඉතින් මේ ඇප්ලිකේෂන් වලින් කරන්නේ මොකක්ද කියලා සමහරව දන්නේ නැහැ. ඉතින් ඒ වුණාට ෆෝන් එකේ තියෙනවට ඩිලීට් කරන්නත් බැරුවට ඉතින් යාළුවනේ එහෙමම ෆෝන් එකේ තියෙන්න ගන්නවා. ඒ වුණාට යාළුවනේ මේ ඇප්ලිකේෂන් ෆෝන් එකේ තියෙනවට මේ වගේටත් යාළුවනේ බැටරි බහිනවා. ඉතින් data on කරපුවම data කැපෙනවා. සමහර app වලට. ඉතින් යාළුවනේ ඒ වගේම ෆෝන් එකෙන් ඉඩකුත් යාළුවනේ මේ ඇප්ලිකේෂන් වලට වැය වෙනවා. ඉතින් යාළුවනේ ඔයාලා මෙන්න මේකට පාවිච්චි කරන්න නැති ඇප්ලිකේෂන් තියෙනවා නම් මෙන්න මේ මම උදාහරණයක් විදිහට මෙතන මේ කොම්පාස් app එක ගන්නම්. මම මේ ඇප්ලිකේෂන් වල මෙන්න මේ විදිහට ඔබාගෙන ඉන්නවා. ඒකල යාළුවනේ මෙතන ඔයාලට එනවා. අවුමක් ඇතුලේ simple i අකුරක් වගේ icon එක. ඉතින් මෙතනින් ගිහලා අර කලින් අපි ආවගේම info වලට එන්න පුළුවන්. හරි ඊට පස්සේ මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් යාළුවනේ. ටිකක් පල්ලෙහා තියෙනවා. මගේ නම් යාළුවනේ පල්ලෙහා තියෙන්නේ සමහරක් ෆෝන් වල මේක උඩ තියෙනත් පුළුවන්. මෙතන මේ force stop කියලා තැනක් තියෙනවා. ඉතින් යාළුවනේ මේක උඩ එකපාරක් ඔයාලා ක්ලික් කරගන්න. force stop කියන එක උඩ හරි යාළුවනේ එහෙම ක්ලික් කරගත්තාම මෙතනින් එනවා මෙන්න මේ වගේ මැසේජ් එකක්. මේක ඔයාලා ඕකේ කරගන්න ඕනේ. මේකෙන් වෙන්නේ යාළුවනේ අපේ මේ ෆෝන් එක අපි පාවිච්චි කරන්නේ නැති තියෙන apps වල යාළුවනේ එතකොට මේ එන notification එහෙම background එකේ මේ app එක run වෙන එක යාළුවනේ මෙතනින් නවතිනවා. ඉතින් යාළුවනේ ඔයාලට මේකත් මෙන්න මේ විදිහට ඕකේ කරගත්තාම ඔයාලගේ ෆෝන් එක හිර වෙන එක පොඩ්ඩක් තරමක් දුරට තවත් අඩු කරගන්න හැකියාව තියෙනවා. හරි යාළුවනේ මම දැන් කියලා දෙන්නම් ඔයාලට ඔයාලගේ ෆෝන් එකේ ස්පීඩ් කරගන්න වගේම රත් වෙන අඩු කරගන්න පුළුවන් තවත් ටිප්ස් එකක්. ඉතින් යාළුවනේ ඔයාලා ඕන කෙනෙක් දන්නවා ඔයාලගේ ෆෝන් එක තියෙන Android version එක කියලා එකක්. ඒ වගේම ඔයාලගේ ෆෝන් එක හදන කම්පැනි යාළුවනේ ෆෝන් එකට කාලෙන් කාලට එක එක අප්ඩේට් වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් යාළුවනේ ඔයාලගේ මෙන්න මේ setting app එක open කරගෙන අර මම ඔයාලට කලින් කිව්වා වගේ යාළුවනේ එන්න ඔයාලගේ ෆෝන් එකේ තියෙන මේ about phone කියන තැනට හරි මම මෙන්න මේ විදිහට ඒක උඩ එකපාරක් ක්ලික් කරනවා. හරි යාළුවනේ ඊට පස්සේ බලා ගන්න පුළුවන් නම් අපිට Android version එක කියලා එකක් තියෙනවා. ඉතින් ඔයාලා මේ Android version එක කෙනෙකුට ටික වෙලාවක් කියලා මෙහෙම ඔබාගෙන යන්න. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලගේ ෆෝන් එකේ මේ වෙනකොට තියෙන Android version එක. ඒකල යාළුවනේ ඔයාලා මෙතන පොඩ්ඩක් back වෙන්න. ඊට පස්සේ ඔයාලගේ ෆෝන් එකේ ඇති මෙතනින් update කියලා බටන් එකක් සමහර ෆෝන් වල system update වගේ එක එක විදිහට ඇති. ඉතින් යාළුවනේ අනිවාර්යෙන් ඔයාලගේ ෆෝන් එක update කරගන්න තැනක් තියෙනවා මේ about phone වල. ඉතින් ඔයාලා මෙන්න මේ බටන් එකට එකපාරක් මේ විදිහට ක්ලික් කරන්න. හරි ඊට පස්සේ යාළුවනේ මෙන්න මේ විදිහට load වෙලා අපේ ෆෝන් එකට මේ වෙනකොට අපි download කරලා නැතුව කම්පැනිෙන් ඒලා තියෙන අප්ඩේට් තියෙනවා නම් මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මගේ ෆෝන් එකෙත් මේ වෙනකොට අප්ඩේට් එකක් තියෙනවා මම download කරගන්න. ඉතින් යාළුවනේ මෙන්න මේ විදිහට ෆෝන් එකට වෙන අප්ඩේට් ටිකත් අපි කාලට හරියට කරගත්තා නම් අපේ ෆෝන් එක ඉර වෙන්නේ රත් වෙන්නේ නැතුව තවත් කාලයක් ඉතින් යාළුවනේ සුපිරියටම පාවිච්චි කරගැනීමේ හැකියාව තියෙනවා. මම ඔයාලට තව දෙයක් මතක් කරලා දෙන්නම්. ඉතින් යාළුවනේ ඔයාලගේ ගොඩක් ෆෝන් වල ලොකු ෆෝන් වල යාළුවනේ අපි මෙමරි කාඩ් එකක් පාවිච්චි කරන එක කියන්නේ යාළුවනේ chip එකක් පාවිච්චි කරන්නේ අපේ ෆෝන් එකේ RAM එක තියෙන නිසා. සාමාන්‍යයෙන් දැන් නම් යාළුවනේ තියෙන හොඳ ෆෝන් එක සාමාන්‍යයෙන් 4GB 8GB වගේ RAM එකක් තියෙන නිසා අපි ෆෝන් එකේම තමයි යාළුවනේ අපේ ගැලරි ෆොටෝස් වීඩියෝස් තියාගෙන ඉන්නේ. ඉතින් යාළුවනේ ඔයාලට පුළුවන් නම් SD කාඩ් එකක් කරේ නැත්නම් chip එකක් කරේ වගේ තියෙන ගැලරියේ තියෙන ෆොටෝස් ටික වීඩියෝ ටික දාගන්න. ඉතින් යාළුවනේ ඒවට යන එක ප්‍රමාණයත් ෆෝන් එකෙන් වෙන එක ප්‍රමාණය අඩු වෙන නිසා ඔයාලට පුළුවන් ෆෝන් එක ස්පීඩ් කරගන්න වගේම මේ රත් වෙන එක බැටරි බහින
වෙන එක වගේම යාළුවනේ ඔය වගේ ප්‍රශ්න කීපයක්ම නිරාකරණය කරගන්න. මම ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරේ ෆෝන් එක හිර වෙන්න රත් වෙන්න බැටරි බහින්න බලපාන ප්‍රධානම හේතු ටිකක් ගැන. ඉතින් යාළුවනේ මම හිතනවා වීඩියෝ එක හොඳයි කියලා ඔයාලා වීඩියෝ එකෙන් දැක ඉගෙන ගන්න ඇති කියලා. ඉතින් යාළුවනේ ඔයාලා වීඩියෝ එකෙන් දැනගත්තා නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එකට ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඔයාලට තව දැනගන්න ඕන දේවල් තියෙනවා නම් අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් කරන්න යාළුවනේ. මම වීඩියෝස් ඉස්සරහට දානවා දිගටම. ඒ වගේම යාළුවනේ channel එක subscribe කරලා තියාගන්න කියලාත් මතක් කරනවා. එතකොට මේ වගේ වටිනා වීඩියෝ එකක් දාපුවම notification එක ඔයාගේ ළඟටම ගෙන්න ගැනීමේ හැකියාව තියෙනවා. හරි ඉතින් යාළුවනේ මම අද වීඩියෝ එක අවසන් කරනවා. අපි අලුත් වීඩියෝ එකකින් ආයෙ පාරක් හම්බෙමු යාළුවනේ. එහෙනම් අදට ගිහින් නම් සුබ දවසක්.